විලා අද මම දැක්ක සමහර අපේක්ෂක මහත්මාතුන්ගේ පත්‍රිකාවල තියෙනවා අපි ආවම මේ ප්‍රදේශ වලට එක හා සමාන තත්ත්වයකට අරගෙන ඇවිල්ලා අපි අවුරුද්ද සමරනවා පූජනීය ගෞරවනීය වන්දනීය කොට මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් ඇති කරපු අවස්ථාවක අපිට මේ ඔබට අපට කාට බිමට දැනෙන ආයතනය තමයි පළාත් පාලන ආයතනය. මේ පළාත් පාලන ආයතනය තමයි අපි ගත්තාම දරුවෙක් පිළිසඳ ගත්තයි කියන දවස් ඉඳලා අපි අවසන් ගමන් යන ආදාහනාගාරය දක්වා සියලුම පහසුකම් සැපීමේ වගකීම තියෙනවා. ඔබේ විදුලාම්පුව පිච්චිලාද? සෞඛ්‍ය සායනය හරියට නැද්ද? එහෙම නැත්නම් ඔබේ පාර කැඩලාද? හොඳට ජලය පැසයන්නේ නැත්නම් අන්න ඒවට ඔක්කොම වගේ කියන්න තියෙන්නේ පළාත් පාලන ආයතන. දැන් මට පේනවා සමහර හිටපු සභික මහත්වරු ගොඩාක් සංවර්ධන යෝජනාකම ගැන කතා කරනවා. මේ ප්‍රදේශයේද මම දැක්කා ඔවුන් මෙච්චර කාලයක් නිල් පාට කොළ පාට කියලා මේ රට පාලනය කළා මේ පළාත් පාලන ආයතන වල බලයේ තිබිලා අද මම දැක්ක සමහර අපේක්ෂක මහත්මාතුන්ගේ පත්‍රිකාවල තියෙනවා අපි ආවම මේ ප්‍රදේශ වලට මේ පහසුකම් දෙනවලු පානීය ජලය දෙනවලු වරම දෙනවලු බීම දෙනවලු නොඑක් සුරංගනා කතා කියනවා. අර දශක 4ක් තිස්සේ දැක්කනේ ලලිතසේනාරක කියන අර පාසල් ශිෂ්‍යයෙක් කාලේ ඉඳලා මේ ගමේ ඉන්න අම්මා තාත්තා සහෝදර සහෝදරිය හැමෝම අනේ මේ විදිහට බලන්නකො මගේ න්යා. දැන් අද මම පළාත් පාලන අපේක්ෂකෙක් වුණේ කියලා ඒක වෙනත් විදිහකට බලන්නේ නැතුව අර දශක 4ම දැක්ක ලලිතසේනාරක ඉන්නේ අර ඉස්කෝලේ කොට ගන්න ගහන්නේ කොරෝනා දැකපු කාලේ අනේ මේ විදිහට බලන්නකො මගේ න්යා. මම මේ අනතුරට එන්නේ වගකීමක් දරන්න විතරයි. අමිලාගේ සහෝදර සහෝදරිය ආදරණීය දූපුතුනි මම එන්නේ ඔබේ අපේ ගමේ මේ කොට්ටාසේ වගකීම දරලා මේ ප්‍රදේශයට අවශ්‍ය පොදු පහසුකම් ටික නිසි පරිදි කළමනාකරණය කරලා දෙන්න. එක රජ පවුලක් එන්න අපිට එහෙම අවස්ථාවක් දුන්නේ නැහැ. හැදුවේ අවුරුදු 5ක් තුලින් මේ රට